good morning. අපි අද කතා කරන්නේ යාපනයේ පැමිණ කට්ටිය සෙන්ටූරන් කොලිඩේ රිසෝට් කියලා අපි නිර්මාණ කරලා තියෙනවා. මේකේ මේ දැන් මේ බලපුවම මේ අපි දැන් ඇතුළට යනවා. ඇතුළට ගියාන් පස්සේ බස් දෙකක්, ඒ කියන්නේ 100කට වැඩි ප්‍රමාණයක් අපිට නවතින් ගන්න පුළුවන්. 100කට වැඩි ප්‍රමාණයක් අපිට නවතින්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණ කරලා තියෙන්නේ. මෙන්න මේක තමයි අපේ පළවෙනි එකේ ඒ ෆ්ලැට් එකේ නිර්මාණ කරලා තියෙන්නේ මෙන්න මේ විදිහටම. ඊට පස්සේ මෙන්න මේ විදිහටම මෙතන රිසෙප්ෂන් එකක් තියෙනවා. මෙතන කැම මේසයක් තියෙනවා. ඒකට අමතරව මේකේ මේම ඇතුළ ගියාන් පස්සේ මෙන්න මේ වගේ ලොකු ශාලාවක් නිර්මාණ කරලා තියෙනවා. ඒ ශාලාවේ බලපුවම අපිට විශාල කට්ටිය අපිට මෙතන මේ පැදුරු දාලා නිදා ගන්න පුළුවන් විදිහටම අපි හදලා තියෙනවා. ඒකට අමතරව මෙන්න මෙතන පළවෙනි එකේ මේක පොඩි කිචන් වගේ එකක් නිර්මාණ කරලා තියෙනවා. ඒ කිචන් එකේ මෙතන සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කට්ටිය ගෙනලා බඩු ටික තියලා මෙතන උයා ගන්න පුළුවන්. මෙතන අයන් කරන්න පාසුවක් තියෙනවා. ඒකට අමතරව මෙතන මේ අතපත් හොතන බඩු ටික පිරිසුදු කිරීමකට මෙතන සිංගිකුත් අයි කරලා තියෙනවා. ඒක අමතරව අපි බලපුවම පළවෙනි එක මෙන්න මේ විදිහට කාමරයක් තියෙනවා. මේ කාමරයේ අඩි 10 කාමරයක්. ඒකේ රිබල් එක. ඒ කියන්නේ අඩි 5-6 ඒ ඇඳන් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහටම ඒකේ ෆෑන් තියෙනවා. මේ ඊට පස්සේ අපි බලපුවම මෙන්න මේ විදිහට මෙතන මේ වීදුරු දොරක් දාලා තියෙනවා. සම්පූර්ණ මේකේ AC තියෙන ඉඳ ඊට පස්සේ අපි මේක හැරලා බලපුවාම මේකේ ඉන්න පුළුවන්. මේක AC කාමරයක්. මේ AC කාමරයේ 10 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන්. මෙතන රිබල් ඇඳන් 3යි. ඊට පස්සේ ඉතින් සිංගල් ඇඳන් එකක් තියෙනවා. සිංගල් ඇඳන් එකයි, රිබල් ඇඳන් 3යි. TV පාසුවමුත් තියෙනවා. අමතරව මෙතන ෆෑන් එකකුත් තියෙනවා. මෙන්න ෆෑන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න AC එකක් තියෙනවා full 24 BTU 24000 ලොකු AC එකක් මෙතන හයි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙතන මේ කාමරයක් තියෙනවා. මේකත් එක මෙතන ලොකු කාමරයක් තියෙනවා. අඩි 10 කාමරයක්. ඒකත් ට්‍රිබල් ඇඳන් එකක් දාලා තියෙනවා. අමතර ෆෑන් එකක් තියෙනවා. ඊට පස්සේ අපි බලපුවම තව කාමරයක් තියෙනවා. එතකොට බලපුවම සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මෙතන AC කාමරේ ඉන්න කට්ටියට අමතරව මෙන්න මෙතනත් කාමරයක් තියෙනවා. අඩි 10 කාමරයක්. ඊට පස්සේ මෙතන මේ කාමරයකට ෆෑන් එකක් තියෙනවා. හැම රූම් එකකටම ෆෑන් හයි කරලා තියෙනවා අපි. ඊට පස්සේ අපි බලපුවම දැන් සාමාන්‍යයෙන් මේ AC එක දාපුවම පස්සේ මේ දොරවල් ටික අරලා දැම්මම පස්සේ ඊට පස්සේ මේ කාමර දෙකටම AC ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන සීල් ටයිප් එකක් කරලා තියෙන දොර දාලා. ඊට පස්සේ අමතරව අපි මෙන්න මෙතන එළියට යන්න පාරක් තියෙනවා. මේ එළියට යන පාරකින් එළියට ගියාන් පස්සේ මෙන්න මෙතන අලුතෙන් නිර්මාණ කරලා තියෙනවා අපි කාමරයක්. මේ කාමරේ අපි ඩබල් නම් දෙකක් දාලා ෆෑන් එකක් හයි කරලා තියෙනවා. මේ සම්පූර්ණ ටයිල්ස් අල්ලලා මේ පිරිසුදු කිරීම හොඳටම හරලා තියෙනවා. මෙන්න මේ විදිහටම ඇඳන් දාලා තියෙනවා. ඊට පස්සේ අපි බලපුවාම මෙන්න මෙතන මේ පඩි පාරක් යනවා. මේ පාරෙන් ගිහිල්ලා අපිට බලන්න පුළුවන් වොෂ්රූම් එකට. මෙතන මේ කාන්දා කට්ටියට මේක ඇතුලේ වොෂ්රූම් එකක් හදලා තියෙනවා. টয়ලට් එකක්, කමර්ට් සිස්ටම් එකක් හයි කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනත් කමර්ට් එකක් තියෙනවා. මෙතන normal toilet එකක් තියෙනවා. මේකේ ඇතුළෙම washroom දෙකක් තියෙනවා. නාන්න පුළුවන් විදිහට කාන්දා කට්ටියට වෙනම නාන්න පුළුවන් විදිහට අපි නිර්මාණ කරලා තියෙනවා. ඊට පස්සේ කාන්දා කට්ටියට අමතරව දැන් පිරිමි කට්ටිය නාන්න ඕන. දැන් මෙතනට ආවම පස්සේ මෙන්න මේ දොරෙන් එළියට ගියාන් පස්සේ මෙන්න පිරිමි කට්ටියට නාන්න පුළුවන් විදිහට මෙන්න මෙතන අපි මේ සවස්
සවස් තියෙනවා මෙතන ගොඩක් සවස් ආයි කරලා දෙනවා පිරිමි කට්ටියට එකවරෙම ගිහිල්ලා හොඳටම නාලා පුනා හඬ බලන විදිහට මෙන්න මේ විදිහට නිර්මාණ කරලා තියෙනවා. ඊට පස්සේ මේකට අමතරව දැන් අපි අලුතෙන් හැදුවා. අපි අලුතෙන් හදලා තියෙන්නේ. හරි අලුතෙන් හදලා තියෙන්නේ අපි. මෙන්න ඕගොල්ලෝට සින්දුවක් කියවන්න පුළුවන් සින්දුවක් දාන්න පුළුවන්. අපි මේ ඒ ෆ්ලැට් එක ගන්න කට්ටියට මේ DJs සවුන්ඩ් එකට අපි සෙටප් එකකුයි මයික් එකකුයි මයික් හතරකුයි සෙටප් එකක් අපි නොමිනී දෙනවා. මේ ගන්න මේ ෆ්ලැට් එක ගන්න කට්ටියට අනිවාර්යයෙන් මේ සවුන්ඩ් එකත් අපි ඕගොල්ලෝට දෙනවා. ඒකට අමතරව මෙතන රියදුරු මාත්‍යා දැන් මෙතන රියදුරු මාත්‍යෙක් බස් එක ගෙන ආවම පස්සේ රියදුරු මාත්‍යාට ඉන්න පුළුවන් විදියට අපි කාමරයක් නිර්මාණ කරලා තිනවා. එයාටත් සමානයි. දැන් මේ විදියටම රූම් එක හදලා මේ විදියටම ඇඳන් දෙකක් දාලා ලස්සනට ටයිල් අල්ලලා එයාටත් ලස්සනටම කාමරයක් නිර්මාණ කරලා තිනවා. ඒකට අමතරව මෙන්න මේ විදියට ආවම පස්සේ මෙතනට ලොකු කිචන් එකක් හදලා තියෙනවා. 50කට වැඩි ප්‍රමාණයක් ආවම පස්සේ ලොකු විශාල කෑමක් හදන්න වෙනවා. ඊට පස්සේ මෙතන ටයිල් අල්ලලා තියෙනවා. මෙතන මොඩි මේ කෑම මේසයක් තියෙනවා. ඊට පස්සේ බඩු ටික මෙතනින් දාලා ගෑස් එකක් ගෙනලා මෙතන උයා ගන්න පුළුවන් පාසුවම අපි හදලා තියෙනවා. ඒකට අමතරව මෙන්න මෙතන මේ දොර අරපුවාම මේකේ තියෙනවා මෙන්න මේ විදිහට බලපුවාම මෙතන මේකේ ටයිල් අල්ලලා මේකේ වළං හොදන්න අපිට තියෙනවා වළං ටික හොදන්න වතුර පාසුකම් ගන්න ඒ හැම එකටම මෙතන ටැංකියක් දාලා මෙතන බටයක් දාලා තියෙනවා. ඒකට අමතරව ඕගොල්ලෝට මෙතනින් ගිහලා බලන්න පුළුවන්. මේ ඒ ෆ්ලැට් එකේ කොටසක් තියෙනවා. මෙන්න මේ විදිහටම ගියාන් පස්සේ මෙන්න විදිහට අතන කෑම වාඩි වෙලා කන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඩ්‍රින්ක් එක දාන්න පුළුවන්. ඒ කියන්නේ කවුරුදඩි මේ ඩ්‍රින්ක් එක දාලා සවුන්ඩ් එක දාලා සෙල්ලම් කරන්න ඕන නම් මෙන්න මේ විදිහටම අපි නිර්මාණ කරලා තියෙනවා. මෙතන සවුන්ඩ් එක දාලා සෙල්ලම් කරන්න පුළුවන් විදිහට මෙන්න මේසේ. ඊටකොට පිරිමි කට්ටියට වෙනම වොෂ්රූම් ටික මෙන්න මේ විදිහට අපි නිර්මාණ කරලා තියෙනවා. මේ ඇතුළටම දිගටම පිරිමි කට්ටියට වොෂ්රූම් ටික මේකේ හදලා තියෙනවා. ඊටකොට ඕගොල්ලෝ අනිවාර්යෙන් යාපනයට එනවා නම් සෙන්තූරන් හොලිඩේ රිසෝට් කියලා Google එකේ සර්ච් කරලා බලන්න. මගේ නම්බර් එකේ 077යි 90යි 250යි 73 070යි 60යි 250යි 73 අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ නම්බර් එකට කතා කරලා බුක් කරලා අනිවාර්යෙන් එන්න. ඉතින් මම තමයි අයිතිකාරයා මෙතන වීඩියෝෙන් කතා කරන්නේ. අනිවාර්යෙන් මගේ නම්බර් එකට කෝල් එකක් දීලා එන්න. ඕගොල්ලෝට පාසුකම ඔක්කොම අපි දෙනවා කියලා පොරොන්දු වෙනවා. හරි thank you.